අපේ channel එකට එකතු වෙලා ඉන්න සියලුම දෙනාට සුබ දවසක්. ඔයාලා දන්නවද අපේ බොහෝ දෙනෙක් ඊටමත් අඩුවෙන් නිදා ගන්න බව? ඔව්, ඒක ඇත්ත. සාමාන්‍යයෙන් ඇමරිකානුවන් අවුරුදු 20කට පෙර නිදාගත්තට වඩා දැන් රාත්‍රියේ නිදාගන්නේ පැයක් අඩුවෙන්. මේක බරපතල ප්‍රශ්නයක්. American National Sleep Foundation එකේ ගණනය කිරීම අනුව සාමාන්‍ය ඇමරිකානුවෙකු සතියේ රාත්‍රිවල නිදාගන්නේ පැය 6ක් හා විනාඩි 40ක් පමණයි. උන් මේ තරම් අඩුවෙන් නිදාගන්නේ ඇයි? වේගවත් ජීවන රටාව, දිගු වැඩ පැය ගණන, ස්මාර්ට්ෆෝන් සහ කම්පියුටර් භාවිතය මේට ප්‍රධාන හේතු වෙනවා. එක් සමීක්ෂණයකදී American National Sleep Foundation සොයාගත්තේ ඇමරිකානුවන් රැකියාවේ පැය 9.5ක් ගත කරන බවත්, ඇඳෙන් පිටත පැය 17කට වඩා ගත කරන බවත්. අඩු නිින්ද අපේ ශරීරයට කුමක් කරනවා ඇද්ද? නිින්ද අඩුවීම බර වැඩිවීමේ අවදානම වැඩි කරන බව පෙන්වන පර්යේෂණ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ඔබේ සිරුරේ ස්වභාවික ආහාර රුචිය නියාමනය කිරීමේ හැකියාවට බාධා කිරීම නිසායි. ඇමරිකානු ක්ලිනිකල් පෝෂණ සංග්‍රහයේ පළ කළ පර්යේෂණයකින් මේ ගැන පැහැදිලි සාක්ෂි ලැබී තියෙනවා. ඒ පර්යේෂණය පැහැදිලි කරන්න. මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් පිරිමින් තත්ත්ව දෙකකට යොමු කළා. එක් තත්ත්වයකදී ඔවුන්ට නිින්ද පැය 8ක් ලබා දුන්නා. අනෙක් තත්ත්වයේදී ඔවුන්ට නිින්ද පැය 4ක් පමණයි ලැබුණේ. පසුදින පිරිමින්ට තමන් කැමති පරිදි ආහාර ගැනීමට අවස්ථාව දුන්නා. ආහාර ගැනීම, ශාරීරික ක්‍රියාකාරකම් මෙන්ම නිදිමත හැඟීම පර්යේෂකයන් විසින් මැන බැලුවා. ඉතින් පරීක්ෂණයේ ප්‍රතිඵල මොනවද? පිරිමින්ට නිින්ද පැය 4ක් පමණක් ලැබුණු විට ඔවුන් නිින්ද පැය 8ක් ලබාගත් අවස්ථාවට වඩා කැලරි 559ක් වැඩිපුර ආහාරයට ගත්තා. මේ ගැන හිතන්න. මේ සැලකිය යුතු වගයක්. උදෑසන ආහාරයට පෙර සහ රාත්‍රී ආහාරයට පෙර ඔවුන්ගේ කුසගින්න මට්ටම්ද සැලකිය යුතු ලෙස වැඩි වුණා. මේක චක්‍රයක්. ඔබ අකමැති වුණත් ඔබ අඩුවෙන් නිදා ගන්නවා. වැඩිපුර කුසගින්න දැනෙනවා. වැඩිපුර කනවා. ඒ වගේම ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිඵලද ඉතා ආකර්ශනීය වුණා. පිරිමින්ගේ නිින්ද සීමා කළ විට ඔවුන්ට සීමා නොකළ විට තරම් දවල් කාලයේදී වැඩි ශාරීරික ක්‍රියාකාරකම් මට්ටමක් තිබුණා. නමුත් නිින්ද සීමා කිරීමෙන් පසු රාත්‍රියේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් මට්ටම් ප්‍රමාණවත් නිින්දක් ලැබුව විට තරම් අඩු වුණා. මේ නිසා නිින්ද තත්ත්ව දෙක අතර සමස්ත ශාරීරික ක්‍රියාකාරකම් වල කිසිදු සැලකිය යුතු වෙනසක් දක්නට ලැබුණේ නැහැ. බර වැඩිවීම ශක්ති අසමතුලිතතාවයක් නිසා සිදුවන බව අප දන්නවා. ඔබ දහනය කරන ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ආහාර මගින් ලබා ගන්නා විට ඔබේ බර වැඩි වෙනවා. අධ්‍යයන ප්‍රතිඵල මගින් පෙන්නුම් කළේ පිරිමින් නිින්ද පැය 8ක් ලබාගත් විට ඔවුන් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබාගෙන තිබූ බවයි. නමුත් පිරිමින් නිින්ද අඩු වූ විට ඔවුන් දිනකට කැලරි 444ක ප්‍රමාණයක් වැඩිපුර ලබාගෙන තිබුණා. ඒ කියන්නේ මෙම අඩු නිින්දක් ලබා ගැනීම සම්පූර්ණ අවුරුද්දක් තිස්සේ පවත්වාගෙන ගියේ නම් ඒ කිලෝග්‍රෑම් 20ක පමණ බර වැඩිවීමකට හේතු වන බවයි. මතක තබා ගන්න. මෙම අඩු නිින්දක් ලබා ගැනීම චක්‍රයක් බවට පත්වීමේ හැකියාවක් පවතිනවා. ඔබ ප්‍රමාණවත් තරම් නිදා නොගන්නා විට ඔබ වැඩිපුර කනවා. ඔබ වැඩිපුර කන විට ඔබේ බර වැඩි කර ගන්නවා. ඔබේ බර වැඩි කර ගන්නා විට ඔබට තවත් හොඳින් නිදා ගැනීමට අපහසු වෙනවා. විශේෂඥයන් නිර්දේශ කරන්නේ ඔබ රාත්‍රියකට පැය 7 සිට 8.5ක් දක්වා නිින්දක් ලබා ගත යුතු බවයි. ප්‍රමාණවත් නිින්දක් ලැබීම ඔබට බර අඩු කර ගැනීමට සහ ඒ පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඉතා වැදගත් වෙනවා. මතක තබා ගන්න. මෙම අවස්ථාවේදී ඔබ නිින්දට ගියොත් ඔබ සහතිකවම බර අඩු කර ගන්නවා. ඔබේ නිින්ද වැඩි දියුණු කර ගැනීමට සරල උපක්‍රම කිහිපයක් කියන්නම්. සෑම දිනකම එකම වේලාවට නිදා ගැනීමට සහ අවදි වීමට උත්සාහ කරන්න. නිදා ගැනීමට පැයකට 2කට පෙර අඳුරු කාමරයක තිර නොමැති සාම්ප්‍රදායික පොත් කියවන්න. නිදා ගැනීමට පැය 4කට 6කට කලින් කැෆේන් භාවිතය අත්හරින්න. නිදා ගැනීමට පැය 2කට 3කට කලින් ස්මාර්ට්ෆෝන් හෝ ටැබ්ලට් භාවිතය අත්හරින්න. ඉතින් මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම් කරුණාකර ලයික් කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. සෞඛ්‍යමය ජීවන රටාවක් ගැන තවත් වීඩියෝ සඳහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ස්තුතියි. සුබ දවසක්.